අපේ පුතා තනියම ගේ හැදුවේ. අපේ උදව්වක් නැතුව. පුතා බාස් කෙනෙක්ද? ආයිබෝනම්. රජය විසින් ඉරානයට සහය පතා කිඹුල පිටියේ අහස් කූරු තොගයක් යවයි. මේ මොන බංකොලොත් තැනකද මම ඇවිත් ඉන්නේ? තව එකක් තියා ට්‍රාන්ස්ෆෝමර් එකක්වත් නැහැ හරියට අල්ලගන්න. ආන් ගේන්න ගිය මිනිස්සයා මරුණ කියලා ආරංචි වුණාම තමුන් මොකද කළේ? ඉතින් මං නූඩල්ස් හැදුවා. ඔන්නේදා එප්පද ඕනිමද නංගිද ආන්ටිද අක්කිද පිස්සුද මිනිහෝ පාරවල් මැද්ද ගෙවල් හදන්න නඩු දානවා එත්මි අන්න උඹේ විභාග කරුවාව ඇවිත් උඹ ඔක්කොම විෂන් ෆේල් ඵලයන් තෝ මේ ගෙදර ඉන්න එපා ඔබ මාරදුවර දන්නවද? ඔව් දන්නවා. නෙත්මි, හිරුනි, තරුෂි, සඳුනි. අයියෝ මට මාලිගාවේ පුරෝහිත නෙළුම් මල් මාලයක් ගෙනින් දුන්නා. පුරෝහිත විතරයිද? ඒ ලෙවල් රිසල්ට් උත් ආවා. කවදාවත් දාලා යන්නේ නැහැ කිව්වේ එයා ජපුරේ. මං කුඹුරේ. අයියෝ කෝපි එක බීලා ලිප්ස්ටික් ගියා. මට ඔයාගේ ලිප්ස්ටික් එක දෙනවද? sorry dear. ඒක දෙන්න බෑ. ඒක branded. ඇපල් කනවද? ගණන් හදනවද ළමයි? කමන්නේ ඔයාලා ඇපල් කන්න. මම ගණන් හදන්නම්. අපි ලොතරැයියක් ගත්තොත් 40ක් නෑ බං. ඇයි ඔයා පාන්දර වෙනකන් ඔන්ලයින් ඉන්නේ? රැට නිදාගන්නේ නැද්ද? ඒක තමයි මගේ නිදහස් ස්ථානය. මේ වින්දනය ජීවිතේට එකවරක්වත් හැමෝම විඳින්න ඕන. මේක තෑග්ගක්. බබා මම මැරුණොත් ඔයා මං වෙනුවෙන් ටච් මහල් එකක් හදනවද? ඉඩම් ඔක්කොම අරන් ඉවරයි මැනික. ඔයා මැරුණ ගමන් වැඩේ පටන් ගන්න තියෙන්නේ. පන්සල් වලට තියෙන පොලිම් පන්සල් වලට තිබුණා නම් නේද? එහෙනම් පොලිමේ ඉන්නේ නැතුව කන්න තිබුණා. මේ දියුණු වෙන රට දැක රට යන උනුත් ඉන්නවනේ. ඔහේ ගුලියක් කෑවයි. විශ්වාස කරන්න පුතේ. දුන්නු පොරොන්දු ඒ විදියටම රකින්න මිනිස්සු තාමත් මේ ලෝකේ ඉන්නවා. නියල් ආම්ස්ට්‍රෝං මහත්මයාටයි මේ ශ්‍රී ලංකාවෙන්. අපි මුලින්ම ආවා. ඔබට මෙච්චර කල් ඉගෙනුවේ F9ක් ගන්නද පරයෝ? බෑපන්. ගෙදරින් එළියට. උරුදු 60කට කලින් ටොයිලට් යනවා කියලා ඔෆ්ලයින් ගියපු නෙත්මි. ආයේ කවදාවත් ඔන්ලයින් ආවේ නැහැ. මං හිතන්නේ තාම රෙනවා ඇති. ඒ ලෙවල් කරන්න ඕන කියද්දි සල්ලි කියලා බලන්නේ නැතුව තාත්තා සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් කෝස් එකක් කෙරෙව්වා. දැන් තාත්තා පෙරනවා මම බෙදනවා. මේ ඔක්කොම කරන්නේ අම්මා නැති දරු පැටවු දෙන්න උස්මහත් කරන්නනේ. ඒ නිසා මට වරදින්නේ නැහැ. අත්තත් නැතුව කිසිම අඩුපාඩුවක් නොකර ඔබ උස්මහත් කරපු නිසාද පුතේ? මාව මේ මහලු මඩමට ගෙනත් දැම්මේ. හින ගහන්න එපයි. ට්‍රාන්ස්ෆෝමර් එක ගිනි තිබ්බා කියලා අහක ඉන්න අපිව අහු කළා. හැබැයි පුතේ හිතුනොත් ඇත්තටම ගිනි තියෙනවා. මෙච්චර මහන්සි වෙන්නේ මගේ දරු පැටවුන්ගේ බඩගින්න නිවන්න. ඒ නිසා මහත්තයෝ මට මේ රස්සාව කරා කියලා දුකක් නැහැ. සක් යාළුවා මාව හම්බ වෙලා ඇහුවා. ඉක්මනට දියුණු වෙන්න පුළුවන් විදියක් තියේ කරමුද කියලා. ඉතින් මාත් හා කිව්වා. මෙන්න මෙයා. මං හිතුව චමිල් අයියට අපිව අමතක වෙලා කියලා.